සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ Open Redirect vulnerability එක ගැන. ඉතින් මම ඉස්සෙල්ලාම Open Redirect vulnerability එක ගැන සරලව පැහැදිලි කරලා ඉන්නම්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැකලා ඇති web page වල එක එක redirection වෙන අවස්ථා ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට login page එක redirection වෙන අවස්ථා තියෙනවා. දැන් sign in with GitHub, sign in with Google අන්න ඒ වගේ මේ auth authentication එකක් තියෙන එහෙම තැන්වලත් sign in වෙන redirect වෙන තැන් ගොඩක් අවස්ථා තියෙනවා. ඊට අමතරව register වෙන තැනක register page එකකට මේ විදිහට මේ redirection දාලා තියෙන්න පුළුවන්. ඊට අමතරව තව ඔයා දැන් store site එක නම් ඉන්නේ store එක නම් ඉන්නේ ගොඩක් වෙලා check out කරන තැන redirect වෙන අවස්ථා තියෙනවා. තව settings වල password reset කරන තැන් එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ තැනල ගොඩක් වෙලාවට මේ redirect වෙන අවස්ථා ගොඩක් වෙලාවට තියෙනවා. දැන් මම මේකට උදාහරණයක් පෙන්නන්නම් මේ විදිහට. මම මේක notepad එකකට දාගත්තා. දැන් මේ අපි ගමුකෝ මෙන්න මේ link එක. දැන් මේකේ තියෙන https://example.com login next dashboard. දැන් මේ ඉන්නේ example.com කියන site එකේ login page එකේ. එතකොට මේ login page එකේ ඔයාලට පේනවා මෙතන parameter එකක් තියෙනවා next කියලා. ඊට පස්සේ ඒකේ value එක විදිහට dashboard කියලා තියෙනවා. දැන් මේකේ මොකද්ද වෙන්නේ? මෙතන https://example.com login එක දැන් අපි හිතමු user දැන් username password ගහලා ඔන්න log වුණා. ඒ කියන්නේ login එක success වුණා. හරිද? මේ login එක success වුණොත් next මෙයා මොකද්ද කරන්නේ මෙන්න මේකෙන්? මෙයා redirect කරනවා dashboard කියන එකට. එතකොට මෙන්න මේ වගේ තැන් වල ගොඩක් වෙලාවට දැකලා ඇති. ඔය දැන් WordPress site වල එහෙම මෙන්න මේ වගේ තැන් මේවා දැකලා ඇති. ඒ කියන්නේ අර wp-login.php එකට පස්සේ කෙලින්ම dashboard කියලා මෙන්න වගේ මේ parameter එකයි value එකයි දාලා තියෙන තැන් දැකලා ඇති. හරිද? ඉතින් අපි දැන් බලමු මොකද්ද open redirect කියන්නේ කියලා. දැන් අපි හිතමු මෙන්න මේ parameter එකයි දැන් මෙතන value එකයි තියෙනවානේ. අපි හිතමු දැන් මේ dashboard කියන value එක අපිට change කරන්න පුළුවන් කියලා. බලමු දැන් මේ දැන් dashboard තැනට දැන් මේ by default ඔන්න page එක හදලා තියෙන මේ dashboard කියන තැනට මේ redirect වෙනවා. එතකොට මට දැන් ඕනේ දැන් මේ contact කියලා තැනට redirect වෙන්නේ. ඒ කියන්නේ මෙයා successfully login වුණොත් මේ contact තැනට තමයි දැන් මේ redirect වෙන්නේ. ඉතින් මෙහෙම දැන් ඔන්න normal විදිහට redirect වෙනවා. දැන් මේ contact කියලා page එක තියෙන්නේ site එක ඇතුළෙම දැන්. හරිද? ඉතින් මේක දැන් ලොකු අවුලක් නැහැ නේද? ගොඩක් වෙලාවට මේක allow list එකේ දාලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ site එක දැන් example.com site එකේ මේ contact page එක මේ next කියලා දාලා තියෙන එක allow කරලා තියෙන්න පුළුවන්. සමහර විටක disallow කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ only dashboard මේ next එකට පස්සේ dashboard කියන තැනට විතරයි redirect වෙන්නේ කියලා මේ allow list එකක් දාලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු අපිට බැරි වෙලාව. හරිද? මෙන්න මේ විදිහට http google.com නැත්නම් අපි හිතමුකෝ attack.com dashboard. ඔන්න ඔය විදිහේ මම මේ custom URL එකක් දානවා. ඒ කියන්නේ මේ මං attacker කෙනෙක් විදිහට දැන් මෙතන redirect වෙනවානේ මේ next එකෙන් පස්සේ අර දැන් උනේ මෙතන dashboard කියන තැන. මම මේකේ පොඩි කොපියක් දාගන්න. dashboard එක හරි. හරි දැන් මෙතන උනේ දැන් dashboard එකනේ දැන් default මෙතන මේ redirect කරේ. ඊට පස්සේ මෙතන දැන් මම කරන්නේ මෙතන http attacker.com dashboard කියලා මේ link එකක් හදාගන්න. මේ විදිහට link එකක් හදාගන්න. දැන් හිතන්න මම දැන් user මෙන්න මේ දැන් මම හිතන්නකෝ දැන් මම attacker නේ. attacker විදිහට මම ඔන්න victim කෙනෙක්ට මේ දැන් මෙන්න මේ link එක යවනවා. හරිද? මේ link එක යවනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ තව පොඩ්ඩක් මේ මෙව වෙන්න. අපි හිතමුකෝ මෙහෙම reset password කියලා තැනකට යවුවා කියලා හිතමුකෝ. හරි. දැන් මෙතන අපි බලමු https://example.com login එකේ දැන් මම මේ විදිහට ඔන්න මේ attacker කෙනෙක් විදිහට මේ විදිහට link එක හදාගත්තා. ඊට පස්සේ මේක මම දැන් victim ට යවනවා. හරිද? දැන් victim එක මොකද්ද වෙන්නේ? දැන් මෙතන open redirect vulnerability එක තිබ්බොත් මොකද්ද සරලව වෙන්නේ? කෙලින්ම මේ
user දැන් මෙතන මේ site එකේ login details ගාලා successfully login වුණා කියමුකෝ. කෙලින්ම යන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ මේ user කෙලින්ම redirect වෙනවා මේ attacker ගේ site එකට. කෙලින්ම reset password එකට. ඉතින් attacker එකට මොකද්ද කරන්න පුළුවන්? මේක අරහා මේ vulnerability එක තිබ්බොත් මොකද්ද attacker කරන්න පුළුවන්? සරලවම කරන්න පුළුවන් දෙයක් තමයි ඒ අදාළ userව phishing attack එකකට ගොදුරු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම පොඩි parameters ටිකක් list කරලා දෙනවා. සාමාන්‍ය common parameters set එකක්. ඒ කියන්නේ මේ වගේ site වල සාමාන්‍ය redirect කරන්න පුළුවන්. ඒ කියන්නේ redirect වෙන තැන් වල ගොඩක් වෙලාවට common වෙලා තියෙන parameter set එකක් redirect URI, redirect URL මෙන්න මේ වගේ parameter set එකක් list කරලා තියෙනවා. ඉතින් අපි මේ practically මේ open redirect vulnerability එක test කරන්න DVWA web application එක යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ DVWA setup කරන හැටි කියලා දුන්නා. අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක බලන්න. මම ඒක description එකේ link එක දාලා තියන්නම් කලින් වීඩියෝ එකේ. දැන් මම DVWA එක open කරගන්න. හරි. මේකේ තියෙනවා මේ vulnerability set එකක් මම කලින් වීඩියෝ එකේ මම කිව්වා. අපි යමු මේකේ open http redirect කියන තැනට. මෙන්න මේක තමයි අපේ practical page එක. practically මෙතන තමයි ඔන්න practice වෙන්නේ. අපි ඉස්සෙල්ලා මෙතන මේ ඔක්කොම කරන්න කලින් පොඩි වැඩක් කරගන්න ඕනේ. මේ DVWA එකේ මම කලින් වීඩියෝ කියලා දුන්නා මේකේ security level 4ක් තියෙනවා. එකක් තියෙනවා low කියලා තියෙනවා, medium කියලා තියෙනවා, high කියලා තියෙනවා, impossible කියලා තියෙනවා. impossible එකේ කියන්නේ මෙන්න මේ තියෙන මේ list කරලා තියෙන vulnerabilities වල කිසිම vulnerability එකක් නැහැ කියලා තමයි impossible level එකේ කියන්නේ. එතකොට low level එකේ කියන්නේ කිසිම security measure එකක් දාලා නැහැ. medium එකේ යම් කිසි මට්ටමකින් security measures දාලා තියෙනවා. හැබැයි security අවුල්. එතකොට high ඒකෙත් සාමාන්‍යයෙන් hard විදිහට security දාලා තියෙනවා. හැබැයි ඒකෙත් security ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් අපි මේ level 3ටම මේ open http redirect vulnerability එක test කරලා බලනවා. අපි ඉස්සෙල්ලාම low level එකෙන් ඉස්සෙල්ලාම start කරමු. මම low දාලා මෙතනින් submit කරනවා. submit කරලා පස්සේ මෙතනින් security level set to low කියලා වැටෙනවා. හරි. එහෙම කරලා මම එනවා දැන් open http redirect කියන තැනට. මම දැන් මේ page එකෙන් පොඩ්ඩක් පල්ලෙහාට ආපුවා. මෙතන මේ අදාළ මේ challenge එකේ source එක අපිට බලා ගන්න පුළුවන්. අපි මේක මේ challenge එක කරලා ඉවරුනාට පස්සේ මේක කියවමු. ඊට අමතරව ඔයාලට මෙතනින් පොඩි help page එකක් පෙන්නනවා. මේකත් ඔයාලට බලන්න පුළුවන්. මෙතනක් තියෙනවා OWASP එකෙන් open http redirect එකක් කියන්නේ මොකක්ද මෙතන කියලා දීලා තියෙනවා. ඊට අමතරව මේ challenge එකට මොකක්ද ඇත්තටම කරන්න ඕනේ කියලා පොඩි idea එකක් ගන්න මෙතන කියලා තියෙනවා. objective එක මොකක්ද කියලා මෙතන කියලා තියලා තියෙනවා. හරි. අපි දැන් මේක කරන්න ගමු. දැන් අපිට තියෙනවා පොඩි link දෙකක් list එක දාලා link දෙකක් තියෙනවා. මම මේක select කරන්න බලන්න quote 1. හරි. මම first link එක select කරා. එතකොට මම මේ වගේ URL එකක් ගත්තා. මම මේක අපි මේක මෙහෙම දාගමු. මම මේක new text file එකකට දාගන්න. හරි. මම මේ විදිහට sorry text file එක මෙන්න මේ tab එකකට දාගමු. හරි. ඔන්න ඔය tab එකකට දාගන්න. හරිද? ඊට පස්සේ මම මෙතනින් back වෙනවා. මේ back වෙන ගමන්ම බලන්න මේ යට මම මේ link එක click කරද්දි මේ link එක පෙන්නනවා. මොකක්ද යන link එක කියලා. හරිද? දැන් මම මෙතන මේ ආයි quote 1 link එක උඩ hover කරද්දි mouse එක ඔයාලට පේනවා මෙතන යන link එක මොකක්ද කියලා. දැන් මම දෙවෙනි එකේ link එක ඒ විදිහට උඩ මේ select කරන්නේ නැතුව hover කරගෙන ඉන්නවා. එතකොට මොකද්ද වෙනස් වෙලා තියෙන ID එක විතරයි. පළවෙනි එකේ ID 1 කියලා වැල්ලා තියෙනවා. දෙවෙනි link එකේ ID 2 කියලා වැල්ලා තියෙනවා. අපි බලමු ID 2 එක select කරලා නිකන් පොඩි text එකක් තියෙන්නේ. හරි. දැන් මේකේ ලොකු වෙනසක් නැති නිසා මම ඒකේ link එක copy කර ඉන්නේ නැහැ. මෙතනින් back වෙනවා. දැන් අපි link එකක් මේ ගත්තා. දැන් මෙතන සරලව මොකද්ද වෙන්නේ කියලා බලමු. දැන් ඔයාලට මම තව දෙයක් කියන්න මුතුණා. දැන් මම මේ copy කරගෙන තියෙන්නේ අපි redirect වෙලා අපි drop වෙන page එකක් තියෙනවනේ user. අන්නේ page එකට වැල්ලා තමයි මම link එක copy කරලා තියෙන්නේ. මම link එක copy කරලා වැරදි කියන්නේ. මම ආයෙ link එක copy කරගන්න මම සරලවම කරන්න තියෙන්නේ මම මේ
මෙතන right click කරලා මම copy link address දෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන අර over වෙලා තියෙනවානේ. මම මෙහෙම over කරන් ඉද්දි යට හරිම link එක පෙන්නනවා. ඒ කියන්නේ මේක කොයි විදිහටද යන්නේ කියලා request එක. එතකොට ඔයාලට පේනවා මේකේ යට තියෙනවා 127 domain එක. ඊට පස්සේ අන්තිමට තියෙනවා redirect කියලා parameter එකක්. සහ value එක විදිහට info.php කියලා එකක් තියෙනවා. මෙන්න මේක copy කරන්න මම right click කරලා copy link address දෙනවා. ඒ විදිහට දීලා මම මේක මෙතනින් paste කරගන්නවා. මෙන්න මේක තමයි හරිම link එක. ඒ කියන්නේ redirect එක start වෙන්න කලින් link එක තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ info.php නේ. දැන් මට කරගන්න ඕනේ මට ඕනේ Google එකට redirect වෙන්න. මට ඕනේ දැන් මම මෙතන DVWA security එකේ හදලා තිබ්බේ low level නේ. ඒ කියන්නේ කිසිම security mesh එකක් නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැතුව Google එකට login වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මම ඒකට මෙහෙම කරනවා. මම දානවා http google.com කියලා. මෙන්න මේ විදිහට මම link එක හදා ගන්නවා. ඒ කියන්නේ මේ redirect parameter එකේ value එක විදිහට මම දෙනවා http google.com කියලා. හරිද? මේ විදිහට දීලා මේ විදිහට දීලා මම මේක දැන් මේක copy කරගත්තා. හරි. මේක මම දැන් open කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති කෙලින්ම google.com එකට redirect වුණා. එතනදී මෙන්න මේකේ ID1 එකත් ඇවිල්ලා තියෙනවා. ඒක නම් වැඩි හිතන්න දෙයක් නෑ. ඒක මම මේක ආයෙ back කරන්නම්. මෙතනින් මම paste කරගත්තා. මේක මේ ID1 එක අයින් කරමු. හරි. දැන් ඕක තමයි මේ සරලවම එන්නේ open redirect එකේ. එතකොට මෙතන කිසිම security mesh එකක් නැහැ. දැන් මෙතන මේ website එකේ මොකද්ද කරලා තියෙන්නේ parameter එකෙන් කිසිම මොන link එක දුන්නත් කෙලින්ම ඒ page එකට redirect කරනවා. දැන් මේකේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මෙහෙම කරපුවාම දැන් හිතන්න මම දැන් bank site එකක් මම run කරනවා. එතකොට මගේ bank එකක් තියෙනවා. එතකොට මේ bank එකේ මෙන්න මේකේ open redirect vulnerability එකක් තිබ්බොත් හිතලා බලන්න attacker කෙනෙක් දැන් මෙන්න මේ වගේ තැනක මේ link එකක් දාලා user කෙනෙක්ට යවනවා. හරිද? එතකොට සාමාන්‍ය user බලන්නේ මෙතන domain එකනේ ගොඩක් වෙලාවට IT දණ්ඩ කවුරු වුණත් ඒ කියන්නේ IT දන්නව නොදන්නවා කියලා වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට කට්ටිය මේ බලන්නේ කොතනද? අර main domain එක. main domain එක trusted. මේ අගක් මූලක් බල ඉන්නේ මේ හරිය බල ඉන්නේ කොතනටද යන්නේ මොකද්ද වෙන්නේ කියලා එයා ලොකුවට අවබෝධයකුත් නැහැ. මොකද්ද කරන්නේ දැන් අර කියන්නේ මෙතන trusted නේ. ඉතින් user හිතන්නේ මේක trusted site එකක්. ඉතින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට මොකද්ද වෙන්නේ? දැන් මෙතන දැන් හිතන්නකෝ attacker ගේ URL එක තිබ්බා කියලා. මෙන්න මේ වගේ තැනක කෙලින්ම අර attacker අර user මේ scam කරන්න phishing attack එකක් කරන්න ඒ කියන්නේ user එරෙහිව phishing attack එකක් කරන්න පුළුවන්. ඉතින් මේක අර company එකේ කියන්නේ company එක පැත්තට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ අර company පැත්තට ලොකු පාඩුවක් වෙන්නේ නැති නිසා ගොඩක් වෙලාවට මේක low impact vulnerability එකක් විදිහට තමයි open redirect vulnerability එක සැලකෙන්නේ. ඉතින් අර bug bounty වලදී වුණත් open redirect vulnerability එක අපි හොයාගත්තා කියලා අර ලොකු ගාණක් අපිට මේ සෙට් වෙන්නේ නැහැ. ගොඩක් සමහර companies පොඩි ගාණක් හරි ගෙවනවා. ඒක low impact vulnerability එකක් වුණත්. හැබැයි සමහර companies ගෙවන්නේම නැහැ. දන්නේ වගේ තමයි. හැබැයි මීට ටික කාලයකට කලින් කියන්නේ අවුරුදු ගානකට කලින් නම් open redirect vulnerability එකක් ගෙව්වා. එතකොට මේ කියන්නේ සාමාන්‍ය ගානක් හොඳ ගානක් ගෙව්වා. එතකොට open redirect vulnerability එක නිසා ඇති වෙන තව vulnerabilities තියෙනවා. SSRF තව OAuth token මේ ස්ටිල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තව vulnerabilities තියෙනවා. ඒව මම පස්සේ කතා කරන්නම්. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ නෙමෙයි OAuth stealing ගැන authentication vulnerabilities ගැන කතා කරන වෙනම වීඩියෝ එකයි SSRF ගැන කතා කරන වෙනම වීඩියෝ එකයි තමයි මම මේක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට මේ open redirect එකේ ඒ vulnerability එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මෙතන මම සරලවම කරේ මොකද්ද? මෙතන මට කියන්නේ කිසිම security mesh එකක් තිබ්බේ නැහැ DVW එකේ security එකේ. කෙලින්ම මම මෙතන google.com කියලා ගැහුවා. මෙතනට redirect කියන තැන කෙලින්ම අපි
කෙලින්ම Google එකට රීඩිරෙක්ට් වුණා. ඉතින් මේකේ අර ලොකු අර ෆිෂින් ඇටැක් එකක් කරන්න පුළුවන් ලොකු chance එකක් තියෙනවා මෙන්න මේක නිසා. හරිද? හරි. අපි දැන් ඊළඟට යමු මේ medium security එකට. හැබැයි medium security එක කරන්න කලින් මම පොඩ්ඩක් මේකේ source එක බලමු. අපි source එක බලලා පොඩ්ඩක් idea එකක් ගමුකෝ. එතකොට තවත් පැහැදිලි මේක. හරි. මේක මම pop up එකක් ආවා මේ pop up එක. හරි. pop up එක ගත්තා. දැන් මේකේ මොකද්ද සල්ලම කරලා තියෙන්නේ මෙතන be missing redirect target different and habit php array key access redirect මේ මෙතන redirect කියලා තියෙන්නේ මෙන්න මේ parameter එක මෙන්න මෙතන මේ තියෙන parameter එක හරිද මෙයා කරලා තියෙන්නේ key එක exist කියලා බලනවා ඊට පස්සේ මෙයා බලන්නේ redirect එකේ value එකක් තියෙනවද නැද්ද කියලා විතරයි. ඒ කියන්නේ අර security එකක් කිසිම දෙයක් බලලා නැහැ. එහෙම කරොත් මෙයා කරලා තියෙන්නේ මෙයා කෙලින්ම redirect header එකකින් redirect කරලා තියෙනවා. අර මේ redirect එකෙන් ගන්න value එක කෙලින්ම redirect කරලා තියෙනවා. කිසිම security mesh එකක්වත් කිසිම අර මේ අර condition එකක්වත් දීලා නැහැ. කෙලින්ම මෙයා මේ කෙලින්ම redirect කරනවා අර URL මේ parameter එකේ තියෙන value එකට. ඒක තමයි සල්ලම source code එකෙන් කරලා තියෙන්නේ. දැන් අපි යමු DVWA security එකේ medium level එකට. හරි. මෙතන medium දීලා මම submit කරනවා. ආයෙම අපි HTTP redirect page එකට. දැන් අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. දැන් අර මම කලින් කරා වගේම මෙතන copy link address දීලා මම ආයෙ මෙතනින් ඔන්න හදා ගන්නවා. දැන් මේකනේ අපිට දැන් copy කරගත්තු page එක දැන් මේ redirect parameter එකෙන් redirect වෙන්නේ info.php කියන page එකට. මම අර කලින් කරා වගේම ටිකක් try කරලා බලමු. අපි දැන් මේ ඉන්නේ medium level එකේ. http අපි ගහලා බලමු http google.com කියන. දැන් මොකක්ද වෙන්නේ කියලා බලමු. අන්න දැන් medium level එකේ අපිට වැටෙනවා absolute URLs not allowed කියලා. ඒ කියන්නේ absolute URL එක කියන්නේ මෙතන HTTP protocol එකක් දාලා මෙතන domain name එකක් දාලා මේ අන්න ඒ වගේ URL දැන් අපිට මෙන්න මේ redirect parameter එකේ value එකක් විදියට දාන්න බෑ. දැන් අපි මොකද්ද කරන්නේ? හරි. මේකට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. හරිද? දැන් මේකේ දැන් අපි default value එක තිබ්බේ මොකද info.php. හරිද? default value එක තිබ්බේ ඕකනේ. අපිට පුළුවන් වෙන ෆයිල් එකකට ඒ කියන්නේ මේකේ තියෙන relative URLs කියලා කියන්නේ මොකද්ද? මේ domain එකේම තියෙන අනිත් URL මේ domain එක ඇතුළේම තියෙන අනිත් URL වලට අපිට move වෙන්න පුළුවන්. හැබැයි attacker කෙනෙක් විදිහට ඒකෙන් ලොකු වාසියක් නැහැ නේ. දැන් මේ relative URL මෙතනට දැම්මා කියලා attacker කෙනෙක්ට එතනින් වාසියක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? ඉතින් වාසියක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒක අර ඇඩ්වාන්ස් ඇටැක් එකක් කරද්දී. හරිද? නමුත් මේ ගොඩක් වෙලාවට මෙතනදී වාසියක් වෙන්නේ නැහැ. relative URL එකක් මේ කරා ගියා. ඒ කියන්නේ මෙතන දැන් contact.php මේ domain එක විතර contact.php ගියා කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ නේ. ඉතින් මට ඕනේ දැන් අර කලින් ගියේ විදිහටම google.com එකට යන්න. ඉතින් මට කරන්න වෙන්නේ දැන් මේක bypass කරන්න වෙනවා. දැන් මට use කරන්න බෑනේ දැන් http google.com කියලා. මෙන්න මේ විදිහට මට දැන් use කරලා මේ යන්න බෑ. ඉතින් මට හැබැයි google.com එකට යන්නත් ඕනේ. ඉතින් මට මේක bypass කරන්න වෙනවා. ඉතින් අපි බලමු මේකට bypass කරන්න පුළුවන් ක්‍රමයක්. මට මේකට පොඩි article එකක් අමුණා මේ OSP එකෙන්ම. මෙන්න මේ විදිහට. හරිද? අපි මෙන්න මේ article එකේ තියෙනවා method 5ක් තියෙනවා. දැන් අපිට මේ method වලින් මේ HTTPS protocol එක mention කරලා මේ යන්න පුළුවන් method වල මෙහෙම යන්න බෑ අපිට. මෙහෙම මේ යන්න පුළුවන් උන්නේ නැහැ නේ. HTTPS protocol එක use කරලා මෙන්න මේ විදිහට තිබ්බේවට යන්න පුළුවන් හම්බුන්නේ නැහැ. කියන්නේ පුළුවන් උන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන තව තියෙනවා \trick කියලා. මෙන්න මේකත් අපිට use කරන්න බෑ. මොකද මෙතනත් HTTPS කියලා තියෙනවා. සරලවම අර මේ මෙතන අර මේ bypass එක වෙන attacks වලදී ගොඩක් වෙලාට use වෙන්නේ මේකට use කරන්න බෑ. හරිද? ඒ කියන්නේ
මෙන්න මෙතනදි මම කියන්නේ අපි මේවත් යූස් කරලා බලමු කොහොම මොකක් වේද කියලා. උදාහරණයක් විදිහට මම මේක ඉස්සෙල්ලාම ගමුකෝ අපි. මෙන්න මේක ගමු. මේක අරගෙන මට දැන් යන්න ඕනේ කිව්වේ google.com එකට. google.com එකට. එතන මම http කියලාම දෙනවා. එහෙම දීලා sorry මෙතන කරලා තියෙන්නේ මොකද්ද? මෙතන example.com කියලා දීලා නෑ මේක අපිට යූස් කරන්න බෑ. මේ ටැග් එක මෙතන කොහොමවත් යූස් කරන්න බෑ. ඒකට එකක් හේතුවක් තමයි මේ ඒ කියන්නේ මම දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ මේක යූස් කරන්න බෑ කියලා. මේකෙදී සරලවම තියෙන්නේ මෙන්න මෙච්චර. හරිද? දැන් අපිට absolute URL is not allowed කියලානේ තියෙන්නේ. එතකොට https මෙතන protocol එක ඇවිල්ලා මෙතන domain එකක් විදිහට අපිට මේ redirect parameter එක value එක සරලවම දාන්න බෑ. එතකොට එහෙම තියෙන ඒවා අපිට වැඩක් නැහැ. දැන් හැබැයි මෙතන second තියෙනවා protocol relative URL කියලා එකක්. මෙන්න මේක අපි try කරන්න ඕනේ. මෙන්න මේක බැලුවොත් මේකත් මම හිතන්නේ වැඩ කරයි කියලා. මේක කරලා තියෙන obfuscate කරලා තියෙන්නේ. බලමු මේකත් try කරලා බලමු. URL encode එකක් කරලා තියෙන්නේ. මේකත් වැඩ කරන්නේ නැහැ. කොහොමත් මේ දෙක මේ set එකම වැඩ කරන්නේ නැහැ. මෙන්න මේක නම් වැඩ කරයි. අපි බලමු මේක try කරලා බලමු. මම මේක ඉස්සෙල්ලාම test කරලා බලන්න. මේක අරගෙන මේකත් වැඩ කරන්න විදිහක් නැහැ. අපි බලමු හැබැයි. මට යන්න ඕනේ Google එකටනේ. හරි මම මෙහෙම දාලා ඔන්න enter දෙනවා. නෑ වැඩ කරේ නෑ. මෙයා obfuscate අර අපි URL encode කරත් මෙයා එක identify කරගත්තා මේක අර absolute URL එකක් කියලා. දැන් අපි බලමු මෙන්න මේ protocol relative URL කියන method එක. හරි. මෙන්න මේක මම කියලා දෙන්නම් මේ protocol relative URL එකේ මොකද්ද වෙන්නේ කියලා සරලවම. මෙන්න මෙතන අපි redirect එකේ value එක විදිහට දෙනවා. මෙතන මට දැන් google.com එකට යන්න ඕනේ. මෙන්න මේක දෙනවා. දැන් බලමු අපි යයිද කියලා. අන්න අපි google.com එකට redirect වුණා. එතනදී මොකද්ද උනේ? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් ඉස්සර මේ developersලා මම මේකට පොඩි sample එකක් මෙතන දාගත්තා මතක තියෙන්නේ. මෙන්න මේක. තියෙන්නේ අන්තිමට. මෙන්න මේ ඉස්සර developersලා මේ දැන් site හදද්දි දැන් තියෙනවනේ http https කියලා මෙහෙම protocol දෙකක් තියෙනවානේ. ඉතින් මෙන්න මේ විදිහට දුන්නොත් දැන් මේ උදාහරණයක් විදිහට මේ මෙන්න මේක මේ විදිහට JS script එකක් මේ call කරලා තියෙන්නේ මේ script src එකේ. එතකොට මෙයා මෙතන මේ http වත් මෙන්න මේකවත් නැත්නම් https වත් දීලා නැහැ. ඉතින් මෙයා මේ browser එකෙන් මොකද්ද කරන්නේ? මෙන්න මෙතනදී. browser එකෙන් මොකද්ද සරලවම කරන්නේ? දැන් අපි ඉන්න site එක තියෙනවානේ. ඉස්සෙල්ලාම බලන්න අපේ ඉන්න site එක මේ http site එකක්ද https site එකක්ද කියලා. අපි ඉන්න site එක http site එකක් කියමුකෝ. මෙයා browser එක කරන්නේ මොකද්ද? auto fill කරනවා මෙන්න මේ විදිහට http කියලා. ඔන්න ඕක කරලා තමයි මෙන්න මේක run වෙන්නේ. හරිද? එතකොට අපේ https site එක නම් ඉන්නේ මෙතන https කියලා auto fill වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ඊට පස්සේ කෝඩ් එක run වෙන්නේ. දැන් අපි හිතමු https සහ http කියන දෙකම තියෙන මේ මොකක් හරි site එකක නම් මේ කෝඩ් එක දාලා තියෙන්නේ. එතකොට මෙතන කොහොමද fill වෙන්නේ? මෙතන කොහොමද fill වෙන්නේ කියන්නේ අපි දැන් user ඉන්නවනේ user සාමාන්‍යයෙන් හදලා තියෙනවා නම් always https site වලට වැඩි ප්‍රවණතාවක් දෙන්න කියලා අර ඔයාලා දැකලා ඇති මේ browser වල එහෙම මේ හදලා තියෙනවා එහෙම setting එකක්. ඒ කියන්නේ මේ පුළුවන් තරම් මේ කියන්නේ අර https site වලටම යන්න කියලා. always https වලට. එතකොට අන්න ඒ වගේ තැන්වලදී අර user ගේ browser එකේ setting වලට අනුව මෙතන auto fill වෙන්නේ මොකද්ද? https කියලා. හරිද? අන්න ඒ විදිහට තමයි මේක fill වෙන්නේ. ඒක අර browser එකෙන් වෙන දෙයක්. ඉතින් මේ method එක අපිට පාවිච්චි කරලා පුළුවන් සරලව මොකක් කරන්නද? අර මේ absolute URL එක bypass කරන්න. මේකට අපි කියනවා protocol relative URL කියලා. ඉතින් මම මේක ආයෙම හදන්නම් මේකටම.
අපි ඩබල් ස්ලෑෂ් ගානවා. මේකේදී අර අපි https කියලා ප්‍රෝටෝකෝල් එක සඳහන් කරන්නේ නැහැ. දැන් බලමු google.com කියලා ආයෙ ගැහුවා. ඊට පස්සේ අර සරලවම වට ඕන URL එක ඔන්න විදිහට හදා ගන්න පුළුවන්. ඕන විදිහට. මේක ගහලා ඔන්න මම enter දෙනවා. හරි. ඔන්න අපි සරලවම Google එකට redirect වුණා. හරි. දැන් අපි medium level එකත් ඔන්න successfully ඉවර කරගත්තා. අපි ඒකේ source code එක දැන් බලමු. හරි. source code එකේ තියෙන්නේ අර කලින් විදිහටම අර value ගන්න නැද්ද කියලා බැලුවා. ඊට පස්සේ තව මෙතන පොඩි condition එකක් check කරලා තියෙනවා. ඒ තමයි මේකේ condition එක තමයි මෙතන regular expression එකක් දීලා තියෙනවා. ඒ regex එකේ කරලා තියෙන්නේ මේ http කියලා හරි https කියලා හරි protocol එක සඳහන් කරලාද බලනවා. අර value එකේ ඒ දෙක සඳහන් කරලා තිබ්බොත් මොකද්ද කරන්නේ? මෙන්න මේ output එක පෙන්නනවා. status code එක set කරනවා. එහෙම set කරලා ඊට පස්සේ මෙන්න මේක පෙන්නනවා. absolute URLs not allowed කියලා පෙන්නනවා. හරිද? ඔන්න ඔක තමයි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ regular expression එකට මේ regular expression එකට ඒ කියන්නේ හරි කියොත් ඒ කියන්නේ ඒකට කියනවා මේ regular expression එකට ගැලපුණොත් හරිද? සරලවම එන්නේ මෙන්න මේ output එක. එතකොට else එක පැත්ත ගැන හිතමුකෝ. else එකේදී වෙන්නේ දැන් මේ header එකේ කෙලින්ම අර location එක redirect වෙනවා. ඉතින් අපි මොකද්ද කරේ? මේ http සහ https protocol දෙක නැතුව අපි පාවිච්චි කරා protocol relative URL method එක. ඒ කියන්නේ http protocol එක සහ https protocol එක සඳහන් කරන්නේ නැතුව අර forward slash දෙක විතරක් use කරලා අර method එක අපි use කරලා මේක bypass කරගත්තා. අන්න ඒක තමයි අපි සරලවම කරගත්තේ. හරි. ඔන්න medium level එකත් අපි ඉවරයි. දැන් අපි යමු hard level එකට. කියන high level එක. හරි. submit කරා එකත් හරි. අපි ආයමු OpenHTTP redirect. දැන් කලින් විදිහටම මම copy link address දෙනවා. copy link address දීලා මම මෙතන link එක copy කරගන්නවා. පොඩ අලුත් tab එකක් දාගන්න. හරි මේ විදිහට දාගන්න. දැන් මේකෙත් අර කලින් විදිහටම info.php කියලා තමයි තියෙන්නේ. දැන් මේකේ මම කලින් විදිහටම ඉස්සෙල්ලා විදිහටම මට google.com එකට තමයි යන්න ඕනේ. ඉතින් මම මේක ගහගන්න http google.com කියලා. හරිද? විදිහට ගහලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. මේ පාර කියනවා you can only redirect to the info page. දැන් කියනවා මම මේ info page එකට විතරයිලු දැන් මට යන්න පුළුවන්. දැන් මොකද්ද මේකට කරන්න පුළුවන්? හරි. මේක අපි මෙහෙම කරලා බලමු. අපිට බැරිද මෙහෙම කරන්න? මෙතන දැන් ඔයාලා දන්නවා සාමාන්‍ය URL එක මෙන්න මේ විදිහට හැදුවාම http google.com ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණක් කියලා ඒ google.com එකේ parameter එකයි අපි එක කියලා value එකක් දීලා දෙනවා. මේ එක කියන value එක වෙනුවට අපි දෙනවා info.php කියලා පොඩි value එකක්. මෙතන සාමාන්‍ය google.com එකේ නැති parameter එකක් දෙන්න. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දාමු nmi කියලා. මෙන්න මේ වගේ parameter එකක් google.com එකේ නැහැ. මේ ගොඩක් වෙලාවට නොසලකා හරිනවා මේ parameter එක. ඉතින් අපි මේ විදිහට දාලා info.php කියලා දෙමු. හරි. එහෙම දීලා අපි දාමු මොකද්ද දැන් කියන්නේ කියලා. හරි. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි මේ පාර අපිව redirect කරා. හරි. දැන් මෙතන මොකද්ද සරලවම කරලා තියෙන්නේ කියන්නේ. මෙතනදී http ඒ කියන්නේ absolute URL කතා නම් බලලා නැහැ. මෙයා කෙලින්ම කරලා තියෙන්නේ මේ info.php. ඒ කියන්නේ මේ redirect කියන parameter එකේ value එකේ info.php කියලා text එකක් තියෙනවද කියලා තමයි test කරලා බලලා තියෙන්නේ. දැන් අපි ඒකේ code එක බලමු. මම යනවා view source එකට. source එකට ගිහිල්ලා අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා මේකේ. හරි. අර කලින් විදිහටම මේකේ value එකක් තියෙනවද කියලා බලුවා. ඊට පස්සේ මෙයා කරලා තියෙන්නේ strpost redirect info.php. මෙයා කරලා තියෙන්නේ මේ redirect එකේ info.php කියලා string එකක් තියෙනවද බලනවා. ඒ කියන්නේ මේ කියන්නේ not equal to false. ඒ කියන්නේ not
equal to false කියන්නේ මේ මෙතන info.php කියලා මේ නොතිබ්බොත් එයා redirect වෙන්නේ mails part එකට තමයි යවන්නේ. හැබැයි මෙතන info.php කියලා redirect එකේ value එකේ තිබ්බොත් මෙයා කරන්නේ කෙලින්ම මේ අර value එක ඒ redirect එකේ තිබ්බ value එකට redirect කරනවා. මෙතනට අරගෙන මෙන්න මේ $get redirect කියන තැනට අරගෙන value එක කෙලින්ම ඒ අදාළ value එකට redirect කරනවා. හරිද? අදාළ place එකට redirect කරනවා. ඔන්න අපි මේ hard level එකත් මේකේ කරා. හරි. දැන් මේකේ source code එකත් හරි. අද මම හිතනවා දැන් මේකේ අපි practically අවස්ථා තුනක් අපි කතා කරා. මීට අමතරව තව එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට තව හිතමු තව ඒ කියන්නේ මේ open redirect vulnerability එක කරහා තව open වෙන vulnerabilities තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට අපි හිතමු දැන් දැන් මෙතන මේ විදිහට ගත්තනේ දැන් අපි parameter එක. දැන් හිතන්න මෙන්න මේ info.php කියලා දැන් මෙතන value එකක් තියෙනවා. මේ redirect එකේ මෙන්න මෙහෙම value එකක් තියෙනවා. මේක සමහර විට මේ අපි දැන් මේ ඉන්න page එකේ කොතන හරි write වෙලා තියෙන්න පුළුවන්. ලියලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන value එක මෙන්න මේ හරි මේ කොහේ හරි ලියවිලා තියෙන්න පුළුවන්. ඒතකොට අපිට try එකක් දීලා බලන්න පුළුවන්. HTML injection එකක් ගන්න XSS attack එකක් කරන්න අපිට try එකක් දීලා බලන්න පුළුවන්. තව මම ඉස්සරහට කරන්න මම හිතන වීඩියෝ එකේ මම කලින් කිව්වා ඉස්සරහට මම SSRF වීඩියෝ එකක් දෙනවා. මේ open redirect එකම තව පොඩ්ඩක් advance වෙලා තමයි එතකොට මේ SSRF එක කතා කරන්නේ. ඒ SSRF එකේ කතා දැන් මම දැන් කියන්නේ නැහැ. ඒක මම වෙන වීඩියෝ එකක් ගේන්න. ඊට පස්සේ තව තියෙනවා auth authentication stealing කියලා මේ වෙනම එකක්. ඒකේ තියෙන auth vulnerabilities category එකට. එතකොට මම auth vulnerabilities ගැන කතා කරද්දි මම මේ වීඩියෝ එක ගේනවා. ඒ කියන්නේ auth vulnerabilities ගැන කතා කරද්දි මේකේ අර open redirect එකේම advanced විදිහට කතා කරනවා ඒ අදාළ part එක. හරිද? එතකොට මම තව පොඩි තව sample එකක් පෙන්නන්න. මේක මම custom හදාගත්තු page එකක්. මේකේ වෙලා තියෙන මේ ඉස්සෙල්ලා code එක පෙන්නලා ඉන්න. හරි. මේ code එකෙන් සරලව මොකද්ද කරන්නේ? මේකේ තියෙන්නේ මේ දැන් meta tag එකනේ තියෙන්නේ. meta tag එකෙන් මෙයා කරන්නේ මේ අපි ඉන්න page එක automatically refresh කරනවා හැම තප්පරයකට වතාවක්ම. එතකොට මේ මෙතන URL එක විදිහට දීලා තියෙනවා. දැන් by default URL එකේ කිසිම දෙයක් දැන් හිතමුකෝ empty තියෙන්නේ කියලා. එතකොට empty තියෙනවා නම් ගොඩක් මේ empty තියෙනවා නම් සරලවම එන්නේ අපි ඉන්න page එකම තමයි refresh වෙවි තියෙන්නේ. හරිද? දැන් හිතන්න මෙතන මේ තියෙන මේ meta tag එක අපිට වෙනස් කරන්න පුළුවන් වුණොත් meta tag එකේ තියෙන මේ URL එකේ value එක අපිට වෙනස් කරන්න පුළුවන් වුණා. අන්න එතනත් අපිට මේ open redirect vulnerability එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ page එකේ මම මේ පොඩි tab කියලා parameter එකක් හදලා තියෙනවා. tab කියලා parameter එකක් හදලා තියෙනවා. මේ tab කියන parameter එකට value එකක් set වුණොත් ඒක අරගෙන මෙන්න මෙතනට set කරනවා. මේ value එක මෙතනට මේ set කරනවා. එහෙම set කරපුවා අපි හිතමුකෝ මෙතන google.com කියලා මේ tab එකේ value එක ආවා කියලා. එතකොට මේ google.com කියන එක මෙන්න මෙතනට එනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙයා තප්පරයකට පස්සේ refresh කරපු ගමන් මොකද්ද වෙන්නේ? google.com එකට redirect වෙනවා. මම මේක දැන් කරලා පෙන්නන්න. හරි. දැන් පේනද මේ හැම තප්පරයක් ගානෙන් මේක refresh වෙනවා. හරි. මේක දැන් අපි දාමු මෙතන tab කියලා. හරි. දැන් අපි හිතමුකෝ tab එක දැම්මන් tab කිසිම value එකක් දැම්මේ නැහැ. ඔය විදිහටම මම දානවා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මොනවත් දුන්නේ නැහැ. ඒ page එකම තමයි refresh වෙවි තියෙන්නේ. ඒ කියන්නේ අතන value එක empty නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඉන්න page එකම තමයි මේ meta tag එකෙන් refresh කර ඉන්නේ. දැන් අපි මෙතන value එක change කරගන්නවා. මම මෙතන change කරගන්නවා. මම දෙනවා http google.com කියලා. බලමු මේක දැන් යයිද කියලා. මට දැන් යන්න google.com එකට. දැන් බලමු අපි යයිද කියලා. මේක ඒ කියන්නේ meta tag එක දැන් refresh වෙනකොටම හරිනම් මේක යන්න ඕන. දැන් බලමු. මොන දැන් ඊළඟ එක refresh
දේශනා හරි ඔන්න Google එකට රීඩිරෙක්ට් වෙනවා ඔන්න ඕක තමයි තව කතාව අන්න ඒ වගේ දැනුත් සමහර විටක ඔයා මේ vulnerabilities හොයද්දි හම්බෙන්න පුළුවන් ඒ නිසා අපි හැමතැනකම බලන්න ඕනේ කියන්නේ meta attack බලන්න ඕනේ ඒවා අර ඒ කියන්නේ redirection සම්බන්ධ වෙලා තියෙන විදිය page එක අන්න ඒව ගැන අපි idea එකක් ගන්න ඕනේ මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් web application hacking ගැන තව ඉස්සරහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව මම අද මේ වීඩියෝ එකේ කතා කරපු SSRF attacks ඊට පස්සේ OAuth vulnerabilities ගැන ඉස්සරහට කතා කරන ඒවට වීඩියෝස් ගේනවා ඊට අමතරව මම ඉස්සරහට hack the box try hack me වගේ ඒවල CTF play කරන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දෙයක් ගන්න ඇති කියලා ඇත්තටම හිතනවා මේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හැමෝටම ජය වේවා